සීසන් 2 අද අපිත් එක්ක විශේෂ ඔගලන් ආදරය කරන චරිතයක් ඇවිල්ලා ඉන්නවා. අයිබෝන් කොහමද? හොඳයි. කොහොමද? කාලෙට පස්සේ අපි සෙට් උනේ. ඔව්. 44 කල්ලිය හෙඩ මෙහෙට ගියා. 44 කල්ලිය කට්ටියක් රට ගියා, කට්ටියක් මේ කට්ටිය වෙන්නුණා. ඊට පස්සේ වත් ගියා ඩුබායි. ඊපස්සේ ආයි ලංකාවට ඇවිල්ලා. ඔව්. ආයිත් වැඩ පටන් අරන් තියෙනවා. ආයි වැඩ පටන් අරන් දෙනවා. ඔව්. කොහමද දැන් මොකද තත්ත්වේ? ජීවිතේ කොහමද? ජීවිතේ ලස්සනයි. ස්මෝකියෝගේ ජීවිතේ ups and downs එහෙම තිබ්බනේ. ඔව්. පාලට යනවා, උඩට එනවා, ප්‍රශ්න තියෙනවා. ජීවිතේ ජයගෙන හැමදාම කුමාරි වැඩ කරගෙන ඉස්සරහට ආයෙ ඔලු උස්සගෙන එනවා. මුල කාලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක අපිවත් එක්ක හිටියා. මේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි ඒවා ජයගෙන ඉස්සරහට ආව කුමාරි නේ. අනිවාර්යෙන්ම. ආ? අනිවාර්යෙන්ම. දැන් මොකද හිතන්නේ ඔයා මේ ඇවිල්ලා තියෙන තැනට? සෑහෙන්න මම ප්‍රවුඩ් මං ගැන. දැන් තියෙන තත්ත්වෙත් සම්බන්ධයෙන් සෑහෙන්න. දැන් වගේ මල්ලිත් සීන් එකේ ඉන්නවනේ. මල්ලිත් ගොඩක් පොපියුලර්. මල්ලිත් සින්දු කරනවා. දැන් ඇයි ඩුබායි ගියේ ලංකාව දාලා? ලංකාව දාලා ගියේ නෑ. ඩුබායිත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා, යනවා එනවා. එහෙම තමයි වෙන්නේ. අපි දැන් ගොඩක් අය ස්මෝකියෝගේ ඉතිහාසය අපි වාගේ පටන් ගත්ත තැන ඉඳලා අපි කතා කරමු. මුලින්ම වට සෙට් වෙනවා 44 කල්ලිය නේද? මුලින්ම රස්තියාදු බදනමත් එක්ක තමයි හිටියේ. ඔව්. ඊට පස්සේ 44 කල්ලිය. ඔව්. ඊට පස්සේ මට වාව හම්බ වෙන්නේ ඉසි අපේ ස්ටුඩියෝ එකට අරන් ආව දවසක් කිරලපන. අර මොකද සින්දුවකට කැලක් තියෙනවනේ මොකද? කිරලපන ගියොත් මොකද? කිරලපනේ බැස්සොත් එන්න ගෙදර අමුවෙන්. කොයි ගියත් දවස් දිනේ 14 කණුවෙන්. පිළියම්දල අත දාන්න බෝඩරේ චේන් පන්නන් කැරකෙන්නේ දෙහිවල වැල්ලේ මුළු අල්ලම් පනත මුල්ලේ පුංචි බොරැල්ලේ කිරලපනේ බැස්සොත් එන්න ගෙදර අමුවෙන් කොහෙ ගියත් නවතින්නේ 14 කණුවෙන් රට මේ ස්මෝකියෝ සෙට් වෙන්නේ එතන. එතකොට ස්මෝකියෝ වාදට කීයද වයස 16ක්? 18ක් 19ක් වගේ. ඊට පස්සේ මුඩුක්කුවෙන් එළියට කරා. එලියට කවදද මගේ හින යන්නේ මුඩුකුවෙන් එලියට ඇහෙන්නද දෙවියන්ට කවදද මව කන්නේ මේ මුඩුකුවෙන් එලියට ට්‍රැක් එක ඊට පස්සේ අපි මියුසික් වීඩියෝ එක කරා. ඒ දවස්වල ඔයා සීන් එකට ආපුම කාලේ. ඉතින් මාර උනන්දුවක් තිබ්බ මට මතකයි ස්ටුඩියෝ එක රෙකෝඩ් කරනවා කොහොමද කරන්නේ මේක කරන්නේ ඉගෙන ගන්නවට පෙරුණා අපිට පෙරුණ එනර්ජි එක. පළවෙනි සින්දුව මුඩුක්කුවෙන් එළියට අපිත් මාත් එක්ක කරපු සින්දුව දාලා මට මතකයි අපි දෙහිවල කොන්සර්ට් එකක් කරා දවස් කීපයකට පස්සේ. එතකොට ඒ සින්දුව දාලා අපි දන්නෙත් නැහැ එතකොට ඒ සින්දුව මේ හිට් වෙලාද නැද්ද මොකද කියලා සෝ ටිකක් අපි දැම්ම YouTube බලන්න නම් දැම්මම දෙහිවල ෂෝ එකේදී අපිට වාව ස්ටේජ් එකට ගේට්ටුවෙන් ඇවිල්ලා ස්ටේජ් එකට ගන්න පැය භාගයක් විතර ගියා මොකද වට වෙලා ඒ කියන්නේ එතකොට සිකියුරිටි මුකුත් තිබුණේ නැහැ. ස්මෝකියෝ සාමාන්‍ය කොල්ලෙක් විදියට ඇවිල්ලා ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට ගෙන්න ගන්න බැරි වුණා කොල්ල වටේලා යන්න දුන්නේ නැහැ. ෆොටෝස් ගහනවා. ඒ සුන්දර කාලේ ගැන මොකද හිතන්නේ? මරු ලස්සනයි. ඒක ඒ ගැම්ම තමයි තාම තියෙන්නේ. ආර්ට් එක පැත්තෙන් දැන් ඔයා කරන මේ මියුසික් පැත්තෙන් දැන් ඔයා ඒ කාලේ මුඩුක්කුවෙන් එළියට කරලා එක සින්දු කරානේ. එතකොට මේ දැන් වත් එක්ක එකට ආපු තව ගොඩක් කට්ටිය ඉන්නවනේ. හැබැයි ගොඩක් අය ඇක්ටිව් මදි දැන් සමහරකට ගිහලා සමහර ජොබ් කරනවා. සින්දුව දැන් ඇයි ඒ? මං හිතන්නේ ඒකට ගොඩක් හේතුව සර්වයිව් වෙන්න බැරිද මේ රැප් මියුසික් වලින්? රැප් මියුසික් වලින් විතරක් සර්වයිව් වෙන්න පුළුවන්. පුළුවන්. මං හිතන්නේ ඒක තමයි හැබැයි ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ සර්වයිව් වෙන්න අමාරුයි. අනිත් එක සර්වයිව් වෙන්න අමාරු වෙන්නේ කොහොමද? දැන් රැප් ආටිස්ට් කෙනෙක් සාමාන්‍ය කොන්සර්ට් එකට ලොකු මුදලක් මේන් ස්ට්‍රීම් ආටිස්ට් කෙනෙක්ට හා සමාන දැන් ලොකු මුදලක් ගෙවලා කතා කරනවා කොන්සර්ට්ස් වලට අපි දැකලා තියෙනවා. ඔව් බ්‍රෝ මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ නොලෙජ් එක ඒ සම්බන්ධයෙන් මදි අපිට තිබ්බ. ඒ කියන්නේ කොහොමද සල්ලි හොයන්නේ මේකෙන් කියලා. මම හිතන්නේ ඒක තමයි හේතුව. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් මේකේ ඉන්නත් හේතුව මම අතහැරපුණ තියෙනවා. මම අතහැරි නෑ. ඒ කියන්නේ මම ඒ කියන්නේ ඉන්කම් එකක් ආවත් නැතත් මට ඒ කියන්නේ හොඳ දෙයක්ද ඒ කියන්නේ එහෙම හොඳ දෙයක් ආවෙ නැති වුණත් මම අල්ලගෙන හිටියා මේක. මම හිතන්නේ ඒක තමයි සීන් එක. ඉතින් අල්ලගෙන හිටියොත් හරි. ඊට පස්සේ පොඩි ඔෆ් ට්‍රැක් ගියානවා එහෙම. ඔව්. ඇයි ඔෆ් ට්‍රැක් ගියේ? අපිටත් එකපාරට අතහැරුණා කාලයක්. වාට අලුත් යාළුවෝ හම්බුණා. ඊට පස්සේ අමුතු සැරංගල සෙට් වෙනවා. ඊට පස්සේ අපිට ආන්ජන ස්මෝකියෝ නෑ. ස්මෝකියෝ කියන අපිත් එක්ක හිටපු කොල්ලා එකපාරට මිසින් වුණා. ඔව් බ්‍රෝ මෙහෙමයි සීන් එක හරිද? මම ඇත්ත කියන්නේ මම ඇත්ත තමයි කියන්න මොකද දැන් මේ කැල සමහර අය බොරු කියනවා මගේ ප්‍රෝග්‍රෑම් එකේ අරක් කරන්න නෑ මේක කරන්න අපි මට ඒ කියන්නේ මේ බලන් ඉන්න කොල්ලන්ට වා ගොඩක් ෆලෝ කරනවා. ඉතින් වා වගේ වෙන්න අය ඉන්නවා
වගේ රැප් මියුසික් ඉන්ඩස්ට්‍රියේ එන්න ඉන්න අයට බොක්කෙන් කියන්න මොකක්ද ඔයාලට වැරදුනේ? මම එතන තමයි මම එන්න හැදුවේ. ඒ කියන්නේ මේකයි. මම මිනිස්සෙක් නේ. මම සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට අපි හැමෝගෙම දැන් ඒ කියන්නේ එක එක්කෙනාගේ රියැලිටිස් තියෙනවානේ. එතකොට දැන් ඔයාගේ රියැලිටි එකේ ඔයා තමයි මේන් කැරක්ටර් එක. අනිත් කට්ටිය සෙසු කට්ටිය. දැන් මගේ එකේ මම තමයි මේන් කැරක්ටර් එක. එතකොට ඒ විදිහට අපි හැමෝටම එක එක්කෙනාට එක එක රියැලිටිස් තියෙනවා. එතකොට දැන් මගේ රියැලිටි එකේ වෙන දේවල් හැමෝම දන්නේ නැහනේ. එතකොට ඒක හරි ලස්සන එකක් නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් වෙලාට ඩ්‍රග්ස් එක තමයි ඒක දනවා අමාරු තැන පොඩි තැන ඉඳලා ආවේ. ඔව් ඒ කියන්නේ අන්න එකයි. ඒ කියන්නේ මට මම මේ පොඩි කාලේ නම් හැමදේම මට තිබිච්ච කෙනෙකුත් නෙමෙයි. එතකොට ඩ්‍රග්ස් කියන එක තමයි මෙතන දැන් මම මේ කතා කරද්දි හරි පරිස්සම් වෙනවා බ්‍රෝ. ඒක මොකද දන්නවද? මට මම තේරුම් ගත්තේ සහ මම දැනගත්තේ මගේ මියුසික් වලින් සහ ඉන්ෆ්ලුවන්ස් එක. ඒ කියන්නේ වැරදි පැත්තට සමාජයට පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා කියලා මම දැනගත්තෙත් පස්සේ. මම දන්නෙත් පස්සේ. ඒ කියන්නේ මට කට්ටිය ඇවිල්ලා කියද්දී ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹුණේ මං හින්දා කියලා. ඒක මට එහෙම කියනවා ඇවිල්ලා. මට එහෙම කියපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ කොල්ලෝ විතරනේ කෙල්ලොත්. මට මම දන්නෙත් නැහැ මම දැකලත් නැහැ. මගේ හිතේ එහෙම අදහසක් තිබිලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹිලා තියෙනවා මගේ සින්දු අහලා. සහ මාව මගේ ලයිෆ් ස්ටයිල් එක ෆලෝ කරලා. දැන් මගේ සින්දු වල මම ඒ කාලේ මම කවදාවත් කාටවත් කියලා නැහැ ඩ්‍රග් එකක් පාවිච්චි කරන්න කියලා. ඔව්. මම කරේ මගේ ඇත්ත ලයිෆ් එකේ මම හැසිරෙන විදිය සහ මම කරන කියන දේවල් මම ඉතින් ඒක මම ඕපන්නේ කිව්වා. ඔව්. හැබැයි ඒක වැරදි විදියට ඒගොල්ලෝ අරගෙන තියෙනවා කියලා මම දන්නේ පස්සේනේ. ඔව්. එක තැනකදී මම තීරණය කළා මම ඇත්තරම කිව්වොත් එහෙම මම මගේ ආර්ට් එක අයියේ සම්පූර්ණයෙන් දැන් එළියට දාන්නේ නැහැ එක පැත්තකින්. ඒ කියන්නේ ඔය සම්බන්ධව. ඒ කියන්නේ මම ආසයි කතා කරන්න මම ආසයි කියන්නේ. ඒ කියන්නේ මම ආසයි මම කරන දේවල් කියන්න හැමදේම. සහ ඒ කියන්නේ මම ඉතින් මම කරන දෙයක් නම් ඒක මට කියන්න පුළුවන්කම තියෙන්න ඕනනේ. ඔව්. ඒ වුණාට දැන් මට තියෙන්නේ එහෙම බැරි තත්ත්වයක්. ඒ කියන්නේ මොකද වැරදියට ගන්නවා ඒගොල්ලෝ. ඔව්. මම කරන දෙයක් කිව්වම ඒතකොට ඒගොල්ලෝ මගේ වැරදි දේවලුත් ෆලෝ කරනවා. ඉතින් ඒතර මේ ඇත්තටම දැන් මගේ සින්දු වලින් වුණත් මම හරි පරිස්සම් වෙනවා දැන් ලිරික්ස් ලියද්දි. ඒකට වාට බැරිද මේ දාස් ගානක් කොල්ලෝ ගේ ඔලුව හොදලා වාට පුළුවන් මේ දාස් ගානක් කොල්ලෝ ගොඩ දාන්න? කරන්න පුළුවන්. හැබැයි කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන්. හැබැයි මේ අපි දාගෙන ඉන්න පොඩි මතයක් අයින් කරන්න ඕනේ. මොකද්ද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන එක. ඒ කියන්නේ මං හිතන්නේ ඒක හරි අවුල් ආදර්ශ පාඩයක් තමයි ඒක. මේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක. ඇයි මම කාට හරි මොකක් හරි කිව්වොත් එහෙම ඕක කරන්න එපා කියලා ඌ මට කියනවා බ්‍රෝ ඔයා කරලා දෙන්න මට කියන්න ඉස්සෙල්ලා කියලා. මං හිතන්නේ එතන තමයි ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ අවවාදයට උතුම් ආදර්ශයට උතුම් සහ මම මිනිස්සෙක්. එතකොට මේ ඔයගොල්ලෝ මිස්ටේක්ස් වෙනවා. මම දෙවියෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ එහෙම ඩ්‍රග් එකක් එක්ක ස්ට්‍රගල් කරන එක්කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි. නැත්තම් ඒ කියන්නේ එහෙම ස්ට්‍රගල් එකක් නැති එක්කෙනෙක්ට ඔක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මූ ගහනවා මූ නවත්තලා. බෑ නවත්තපන් එහෙම කියනවා. එහෙම කිව්ව පමණින් එහෙම කරන්න පුළුවන් මිනිස්සෙට ලංකාවේ කවුරුත් කොල්ල කුඩු ගහන්නේ නැහැ නේ. කොල්ල අයිස් ගහන්නේ නැහැ නේ. නේ නවත්තනවනේ. ඒ කියන්නේ එයාගේ ඒ පුද්ගලයාගේ ඇතුලේ දේවල් වෙනස් වෙනවනේ. එයාගේ මෙන්ටැලිටි එක එයාගේ කියන්නේ එයාගේ පරිසරයේ බලපාන විදිය. ඉතින් ඒවත් ඔක්කොමත් එක්ක මේ එහෙම තමයි කියන්නේ ලයිෆ් එක මෙහෙම තමයි යන්නේ. ඒ ලොකු ස්ට්‍රගල් එකක් ඒක. තාම ස්ට්‍රගල් කරනවද? ඔව්. තාම සටනක ඉන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට මතකයි බොහොම අයින්ස් එක කොල්ලා ඔයා ඉස්සර ස්ටුඩියෝ එකට ඇවිල්ලා රෙකෝඩ් කරනවා. ඊට පස්සේ සින්දුවක් හිට් වුණාන් පස්සේ පළවෙනි සින්දුව දෙක මේ අලුත් යාළු වෙනවා. අලුත් යාළුවෝ සල්ලි තියෙන කට්ටිය උන් යදම් කරනවා අනම්මනම් පෙන්නනවා අර පාටිය මේ පාටිය. ඊට පස්සේ මියුසික් කරන්න වෙලාවක් නැහැ. පොඩ්ඩක් එහෙම මෙන් ඔෆ් ට්‍රැක් යනවා. හැබැයි ප්‍රශ්න තියෙන වෙලාවට ඒ කවුරුත් නැහැ අන්තිමට. ඔව් මෙහෙමයි අපිට ඒගොල්ලොන්ට දාන්න බෑ. මේ අපේ අතේ පළවෙනි දේ. ඉතින් එතකොට ඒවත් එක්ක තව තියෙන මගේ පර්සනල් දේවල්. ඒ කියන්නේ දැන් මේ රැප් කරන එකම නෙමෙයිනේ මගේ ජීවිතේ. ඒතොර ඊට අමතර දේවල් මගේ සම්බන්ධතාවල් තියාගෙන ඉන්නේ මම. එතකොට මගේ ගෙදර ආර්ථික පසුබිම. එතකොට ඒ වගේ සහ මට තව ප්‍රෙෂර් එකක් එනවා. ඒ කියන්නේ මන් දිහා බලාගෙන මේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ඒක බ්‍රෝ සෙල්ලමක් නෙවෙයිනේ. ඔව්. ඒ කියන්නේ ඒක හරි බරපතලයි ඒක. තා බරපතලයි. ඔව් ඒක මට ඒක මම තේරුම් ගත්තේ පස්සේනේ. ඉතින් එතකොට මේ පස්සේ. ඔව් පස්සේ. ඒ කියන්නේ මට තේරුන්නේ නැද්ද වාට මේ වා කරන වාගේ ලයිෆ් ස්ටයිල් එකයි වාත් නෑ තේරුන්නේ නැහැ. ඒ කියන්නේ පව එක මම දැනගත්තේ පස්සේ. මම මේක දැනගත්ත දවසේ මම හරි පරිස්සම් වෙනවා. කොයි කාලෙකද වා ටිකක් තේරුනේ මම දැන් මේ
පොට රෙස්පොන්සිබල් ඉදිර හැසිරෙන්න්න ඕනේ කරන දේවල් කොල්ලො මාව ෆලෝ කරනවා ඕගුණේ මම රිහැබ්බේට ගියට පස්සේ රීහැබ් එකට ගියම් පස්සේ රියබ් එක ඉන්නකොට රියබ් එකට අලුතෙන් කොල්ල එනවානි ඒකල අවම පොඩි ඉන්ටවිවක් කෙල්ලමයි ගන්න ඔය ඉන්ටවිව එකේදී මෙන්න කොල්ල කියනවා මේ රක්සල පෙළමුණේ කොහොමදි ලැවම ඒගොල්ල කියන ස්මෝකයෝක රප්තම ඇවේ ස්මෝකයෝතයි ෆලෝකර ඒමතම ඩක්සල පෙළමුණේ කියලා වහිතන්න ෙතර මට එක මොනගේ ප්‍රශකක්දී ලගන්නේ එන්න කොල්ලෝ ගොඩ් බහුතරක් එහෙම කියද්දි එතකොට බ්‍රෝ වාහිතන්න මට ගිල්ට් ඔක්කොම මට ගිල්ට එකතු වෙන්නේ ගැන ඊටස්තයි මට පැවුණේ ගැන්නේ මාර තනිකර යුත්ත එක බාගට භාගයක් බ්‍රෝ මංගින්ද වැඩ පැත්තර කිල්ලා තොර ඒ ප්‍රශරුයි ඒතර පොඩ්ඩක්නය කල්පනා කරල බන්න මගේ මයින්් එක මොනවගේ පීඩන එක තියෙන ඉල්න්නේ අර එතකොට ඒවයි ඔක්කොමත් එක්ක එහෙම තම වනේ දේව හැබැයි හැමතිස්සම මගේ හැමතිස්සම මගේ බ්‍රෝ ලයිෆ් එකද මගේ මම මෙහෙම යන්න මෙහෙම තමයන්න අනිවාරෙන් අදට වඩා හෙට අප්ඩේට් හෙට වඩා අනි දබ්ඩේට් අනිවාරෙන්ම දවසට අප්ඩේට් එකක් ම අනිවාරෙන්ම ගහගන්න ඒක තම සින්නේ මියසික් පැත්තේ ආටක පැත් හැම පැත්තක හැම පැත්තක මෙම තම යන්නේ දැන් ඊට පස්සවා දැන් විවාහ වුණාද ඔව විවාහ වුණා ඊට පස්සවාට පොට්ට මට තේරවන්නේ පොට කන්ට්‍රෝල් කියල දැන්වා එහෙම කියන්න පුළුව කන්ට්‍රෝල් කරනවා පොටක් පාවදෙන් ඔව එයා කන්ට්‍රෝල් කරන්න හැබැයි මේ මම වගකීම කරන් තියෙන ඕ වැරදි පැත්තර යනට ඩවයිස් කරනද ඔව ඒක හැදුන හොඳ පාට්නගෙන හොඳ පාට්නගෙන හැදුන දෙතනින් පොටක් යුන ම මේ හරිමාර්ග යන්න ඕන කියලා අනිවාර වෙනසක් වුණා හරි ඒතොර වැරදි මාර්ගගේ ම අයිතහනවාරක අර ලොකු පිරිසක් එම උනාන වත්‍රී හැබ්බ කරනකොට කට්ටඇල්ලක වන අපි ස්මෝකයෝ ෆලෝ කර කියලා ඒ කට්ටියව වාට හිතෙන් නැද කොයලාකාරි අයි මේ පැත්තර දාලා දැන් එක තමයින්නේ දැන් එක තමයින්නේ වෙරිකුඩ් එතකොට ඒක දවාට වට තේරන වට ලොකු සමාජ වගකීමත්තිනවා කියලා එතකොට ඒක පිළිබඳවා කල්පනා කරනද ගෙදර ගුත් වැඩ නැතුව නියන් චිල්ලක ඉන්නලා හිතනද මේක කරි ගොඩ දාන්න ඕනේ ගොඩ දාන්න ඕනේ මගේ ප්‍රධාන අරමුණුලින් එකක් තමයි ඒක දැන් මම ඒක තමයි ඉන්නේ වෙල්ඩන් ඒක තමයි වෙන්න ඕනේ ස්මෝකියෝකින් අනිවාර්යයෙන් මේ ඔය කැමති නැද්ද දැන් මම කොහොම දේවල් පරණ වෙච්ච දේවල් අමතක කළා ඉස්සරහට පොඩි සමාජය වගේ කොන්සෙප්ට් එක සමාජ කරන්න ඕයි සමාජ කරමු සමාජ කරමු 44 කල්ලිමගේ බස්සලා 44 කල්ලිය බස්සලා කරන්න ඕනේ සමාජය වෙන පොසිටිව් මේ පාර පොසිටිව් මෙසේජ් එකක් එක්ක අනිවාර්යයෙන් ඒ කියන්නේ වාම මේකේ ඉස්සරහට ඇවිල්ලා ගොල්ලන්ට කියන්න රයිට් එක කරන්න එපා අර කරන්න එපා එලියට කවදද මගේ හින යන්නේ මුඩුකුවෙන් එලියට ඇහෙනද දෙවියන්ට කවදද මව ගන්නේ මේ මුඩුකුවෙන් එලියට මගෙත් වැරදි වෙනවා කියලා වට කියන්න පුළුවන් මමත් වැරදි කරා මම කියන්නේ මොකද මම කියන්නේ අන්න ඒක පිළිගන්න මම මිනිස්සෙක් කියලා විතර පිළිගන්න ඇති ඒ කියන්නේ මම දෙයියෙක් කියලා හිතන්න එපා නේ ඒ කියන්නේ මට කරන්න පුළුවන් දේවල් තියෙනවා මට කරන්න බැරි දේවල් තියෙනවා මෙතන වැදගත්ම දේ මම ෆෙල් වෙන පාරක් ගන්න මම කොයිලා අතහැරලා නැහැ නේ ඒ කියන්නේ මට ඕනේ හොඳ පැත්තට එන්න තමයි ඕනේ මම කියන්නේ මම හොඳයි කියලා හැබැයි මගේ හැමතිස්සෙම මගේ මයින්ඩ් එකේ තියෙන්නේ මම හොඳ පැත්තට එන්න ඕනේ හොඳ පැත්තට එන්න ඕනේ හොඳ පැත්තට එන්න ඕනේ ඉතින් එනකොට වැටෙනොත් ඒත් මම අතෙන්ට තමයි එන්නේ ඉතින් මට ඕනේ ඒක ඕගොල්ලෝ බාර ගන්න ඒ විදියට සහ මගේ මියුසික් ගන්න මගේ පර්සනල් ලයිෆ් එකේ තියෙන හොඳ දේවල් ගන්න වැරදි දේවල් ගන්න එපා අන්න ඒ වගේ සප්පයක් මට දෙනවා නම් මම කැමතියි කියන්නේ මම හරි කැමතියි කියන්නේ මම වීදුරු බ්‍රෝ ඒ කියන්නේ මම මාත් එක්ක මාව ආශ්‍රය කරන කට්ටිය දන්නවා මම දන්න කට්ටිය දන්නවා ඒ කියන්නේ මම හංගන්නේ නැහැ කිසි දෙයක් ඒ කියන්නේ මම හරි විනිවිද කතා කරන්නේ ඒතර මම හරි ආසයි එහෙම මේ විනිවිද මගේ ආර්ට් එක එක්ස්ප්‍රෙස් කරන්න මම කැමතියි හැබැයි මට ඒකට මට මේ පොඩි බාධකයක් තමයි ඒගොල්ලෝ මගේ අර ඔය ඩ්‍රග්ස් ඒව පැත්ත ඒ කියන්නේ ඒ වගේ දේවල් මූලික කරගන්න එක ඉතින් එහෙම නැතුව ඕගොල්ලෝ මාව ආටිස්ට් කෙනෙක් විදිහට ගන්නවා නම් මම ඇත්තටම කැමතියි මගේ ආර්ට් එක ෆුල් ඒ කියන්නේ ඒ විදිහට දෙන්න වැරදි දේවල් ගන්න එපා ඒකද ඔයා සින්දුව ලියනකොට සමාජයට වඩා බය හිතෙනවද මම මේ ඔව් ඒ කියන්නේ මම දැන් ඒ කියන්නේ ඒක ටිකක් අමාරුයි ඒ කියන්නේ මොකද දැන් මම වචනයක් දාද්දිත් මම හරි පරිස්සමෙන් දාන්නේ මොකද ඒ කියන්නේ හැමෝම ගන්න නැහැ ඒ විදිහට සමහරු කෙලින් මේක ගන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ ලයිෆ් එකට දාගන්නවා හරිද වැරදිද කියලා බලන්නේ නැහැ ඉතින් ඒතකොට මට මම ආර්ට් එක එක්ස්ප්‍රෙස් කරද්දි මම දැන් සෑහෙන පරිස්සම් වෙනවා දැන් ඔයා ඉන්න තැන වාගේ අම්මා තාත්තා මොකද හිතන්නේ
ඒ අම්මා තාත්තා දන්නවනේ දුන්න දුක දුන්න අම්මා තාත්තට කාලයක්. අනිවාර්යෙන් දැන් ඒ කියන්නේ සතුටුයි කියන්නේ දැන් ඒ කියන්නේ ඒ දෙන්න කියලා තියෙන ඉතින් දැන් ඒ දෙන්නට ප්‍රශ්නයක් නැතුව දැන් මේක අතාරින්න පුළුවන් කියලා. සමාජයේ ඉස්සරට කොන්සර්ට් එක කරනවා. කරමු. ඔයා ඉස්සරට අර මේක කරනවා අපි සපෝට් කරනවා. අනිවාර්යෙන් thank you. 2026 යන සමාජයේ ලොකු විදියට දැවැන්ත විදියට කරන්න ඕනේ. කරමු. ඒ වගේම මම හිතනවා වට තව වගකීමක් තියෙනවා මේ රටේ ඉන්න තව රැප් ආටිස්ට්ලා තව පරම්පරාව බිහි කරන්න. අනිවාර්යෙන්. ඒකට වා සපෝට් කරන්න ප්ලෑන් එකක් තියෙනවද මොකක් කරේ? මම දැනටමත් ඒක කරනවා. ඒ කියන්නේ මම බ්‍රෝ මම කියලා දීලා ඇති මට ගණන් කරන්න බැරි තරමට කොල්ලන්ට මම අනිවාර්යෙන්ම හම්බුනොත් කාවා හරි මම දන්න හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මං හිතන්නේ කවුරුත් එහෙම කරනවා ඇති කියලා. ඒ කියන්නේ මගේ ගුරු මුෂ්ටි නැතුව තමයි මම කියලා දෙන්නේ. මම දන්න හැමදේම කියලා දෙනවා. ඒකින් මම දැන් සමහර අය මටත් සමහර අය කෝල් කරලා කියනවා ඇයි ස්මෝකියෝ මෙහෙම කරන්නේ ස්මෝකියෝ දැන් වාගේ සමහරට කොන්සර්ට්ස් එපිට මේ කාලේ ඉස්සරහා මම හිතනවා දැන් වා ගොඩක් වෙනස් කියලා මට තේරෙනවා. ඉස්සර දැන් සමහර කොන්සර්ට්ස් වලට ඒගොල්ලන් කතා කරාම වා සමහරට යන්නේ නැලු, ආඩ ඩිසිප්ලින් නැලු. ඒක බ්‍රෝ ඇත්තටම සමහරට පාටි කරලා මිසින්ලු. සමහර රටවලට ගියාම ලෙඩ දාගෙන තියෙනවා. මම දන්නවා ඒවා. දැන් මම හිතනවා ඒවා ඔක්කොම හරි කියන්නේ ආර්ට් එක පැත්තෙන් වා ඉස්සරට කරගෙන යනවා කියලා. ඇත්තටම හොඳ දැනක් බ්‍රෝ. ඒ කියන්නේ ඕක මතක් කරපේ හොඳයි. ඒ කියන්නේ කියන්න. ඒ කියන්නේ මම මෙච්චර කාලයකට එහෙම ෂෝ එකකට මෙහෙම එනවා කියලා එහෙම ගිහිල්ලා නැත්තේ එක ෂෝ එකකට විතරයි. එකකට විතරයි ගිහිල්ලා නැත්තේ. ඒකත් 2000 මම හිතන්නේ 2018 වගේ එක ෂෝ එකකට විතරයි මම එහෙම ගිහිල්ලා නැත්තේ. නැත්තම් මම කිසිම ෂෝ එකකට කාටරි පුළුවන් නම් කියන්නේ එහෙම මේ කමෙන්ට් එකක් දාන්න කියන්න එහෙම මම කරලා තියෙනවා නම් කොයි වෙලාවකත් මම එහෙම කරලා නැහැ. ෆ්ලයිට් මිස් කරගෙන එහෙම උන්නේ නැහැ. ෂෝ එක දාලා නැතුව නැහැ. ෂෝ එක ගැව්වා. වැඩේ කරලා තියෙනවා. මම ඒ කියන්නේ ෆ්ලයිට් මිස් වෙලා තියෙනවා හරි. ඒ වගේ පොඩි මිස්ටේක්ස් වෙලා තියෙනවා. හැබැයි මම වැඩේ කවදාවත් එහෙම මම වැඩක් බාරගත්ත දෙයක් බ්‍රෝ එහෙම අතැල්ලා එහෙම වැඩේට චාටර් වැඩේ කරලා නැහැ මම. මම මේ බොක්කෙන් අහන්නේ. තරහනේ. නෑ තරහ. මම බොක්කෙන් අහන්නේ මොකද මම ඔයා තාම ස්මෝකියෝ කියලා මම තාම මම ගන්නේ ඔයාව අර අපේ කිරලපන අපේ ස්ටුඩියෝ එකට ආපු අයින්සක පොඩි කොල්ලා. හරිද? මම ආසයි වවන් තැනකට ගිහිල්ලා හොඳට ඉන්නවා ඩාතල් එකේ. අලුතෙන් ආපු කොල්ලෝ. සමහරව ඇඩ්වයිස් කරන මම අහලා තියෙන විදිහට සමහර අයට ඇඩ්වයිස් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ෆ්ලෝස් හදන්න නම් මොන දැන් උන් ඩිස් කරනවාට. මොකද හිතන්නේ එතකොට? ඒක තමයි මම එතකොට කල්පනා කරන්නේ මිනිස්සෙක් ඒ කියන්නේ මම මේ දවස්වල කල්පනා කරන එක තමයි මිනිස්සෙක් අපෙන් උදව්වක් ඉල්ලන්නේ නැතුව නිකන් උදව් කරන්න ඕනේ නැද්ද කියලා. ඒ කියන්නේ මිනිස්සෙක්ට දැන් අපි දකිනවා යාට මේකම කරොත් හොඳයි කියලා. මම යාට එහෙම ගිහලා උදව්වක් කරනවා. ඉතින් එහෙම කරන මිනිස්සු තමයි අනිත් පැත්තට ෆයර් බෑක් කරන්නේ. ඒක නිසා බෑක් ෆයර් වෙන්නේ. ඒ කියන්නේ මම කල්පනා කරනවා දැන් මේ දවස්වල එහෙම උදව් කරන්න ඕනද? ඒ කියන්නේ උදව්වක් ඉල්ලුවොත් විතරක් උදව් කරන්න ඕනේ. ඔය බෞද්ධ නේ. බෞද්ධ. ඒතර හරි හිතෙන්නේ නැත්නම් කමන්නේ. මම උදව් කරා. ඔව්. ඌගේ පව ගෙනියයි. එහෙම තමයි මම ඒ කියන්නේ ගොඩක් දැන් එහෙම තමයි මම හිත හදාගෙන ඉන්නේ. ඒත් කෙලවනවා. අවුලක් නැහැ ඉතින්. ඒ කියන්නේ මෙහෙමනේ. අවුලක් නැහැ. ඒ වුණත් මගේ සීමාවක් තියෙනවා ඉතින්. ඔය හැම කියන්නේ සමහර අයට අහලා තියෙන දේ උදව් කරලා තියෙනවා ෆ්ලෝස් හදන්න වචන අනම්මන ඒකොල්ලෝ අනිත් පැත්තට අනම්මනන් කියලා ඩිස් කරලා පොඩ්ඩක් තැනකට එනකොට අපිට ඩිස් කරනකොට අපිට තද වෙනවද මල පයින්නවද මොනවාද කේන්ති යනවා ටිකක් අඩුයි දැන් ඉස්සර වගේ නෑ ඉස්සර වගේ කේන්ති යන්නේ නෑ අතරම කේන්ති යනවා අඩුයි අර හරි කියන්නේ අර අනුකම්පාවක් හිතෙන්නේ පවුනේ ඇයි කියලා හිතෙන්නේ මට එන්නේ ප්‍රශ්නේ ඇයි මොකද්ද ඒ කියන්නේ ඇයි මොකද්ද කරේ කියන්නේ මම මුකුත් කරලා මම උදව්වක් නම් කරලා තියෙන මේ මනුස්සයාට ඇයි මේ මනුස්සයා මට උදව්වක් ඒ කියන්නේ මගේ චේතනාවක්වත් නැත්තම් මේ මනුස්සයාට වැරද්දක් කරන්න මට උගෙන් ගන්න දෙයක්වත් නැත්තම් මට උට දෙනවා විතර නම් දෙයක් උදව්වක් කරන්න නම් බලන් ඉන්නේ හැමතිස්සෙම ඇයි අනිත් පැත්තට දාන්න ඉතින්නේ ඉතින් එතකොට පොඩ්ඩක් ඉතින් අර කේන්ති ගිල්ල නෙමෙයි ඌ දානක ඉතින් දානකොට මට දාන්න දීලා බලාගෙන ඉන්න බෑනේ ඒතකොට පොඩ්ඩක් ඉතින් මට එකක් දාන්න වෙනවා අනිත් පැත්තට එහෙම රිප්ලයි කරන්න ඕනේද එහෙම රිප්ලයි කරන්න මම තමන්ගේ ආතල් එක වාගේ ආතල් එක මම මෙහෙම අහන්න දැන් ඩිස් කරපු අය ඉස්සරහට හම්බුනාම සාමාන්‍ය මොන වගේද වට කතා කරන්නේ මම ඉස්සරහට හම්බුනාම මට කියන ගුරු කියලා ගුරු කියලා ඒකයි කියන්නේ හම්බුනාම බ්‍රෝ ඔයා තමයි එහෙම කියන්නේ මොනට හම්බුනා එහෙම කියන මනුස්සයා ගිහිල්ලා අර මේකක් දානවා ඉතින් ඒගොල්ලෝ චේන් එකක් පන්න ගත්ත
ගත්තා හරි ඒගොල්ලොන්ට චේන් කියලා බ්‍රෝ මට වග කියන්න බෑනේ ඒකට. මට එහෙම ඒක අතාරින්න පුළුවන් මම කියන්නේ මම එකක් දෙකක් අතාරිනවා. ඉතින් ඒ වුණාට එහෙම නැතුව ඒක දිගින් දිගටම කරද්දී අර කියනවනේ මේ ගහන්න වඳින එකත් මෝඩයා වඳින්න දෙන ගහන එකත් මෝඩයානේ. ඉතින් ඒතොර ඒගොල්ලෝ එහෙම දානකොට ඉතින් මම එක සීමාවක් වෙනකම් බලනවා. ඉතින් එතනින් එහාට ඉතින් මටත් අනිත් පැත්තට මොකක් කරයක් කරන්න වෙනවා ඉතින්. එහෙම කරානේ පෞගේ දවසල. දීලා හරියන්නේ දෙක ෂොට් එක. බෑනේ නැත්තම් කරන්න. මේ අපි ගොඩක් කලා කතා කරා මේ ස්මෝකිව් මේ ඇයි එදා අර එක්තරා කොන්සර්ට් එකක කේමැක් තනියෙන් පර්ෆෝම් කරා එකම සින්දුව පර්ෆෝම් කරා අපි එහෙම කැමති නෑ. අපි ආස මුල දෙන්න අතිසතර කාලේ මුල සෙට් එක එකට ඉන්නවල බලන්න. ඒක හරි. එතන බ්‍රෝ එතන පොඩි මේ අපේ මගේ කේමැක්ගේ අතර පොඩි මිස්කමියුනිකේෂන් එකක් එතන තියෙන්නේ මේ ඇත්තට මමත් ඒක ගැන පසුතැවෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වෙච්ච එක ගැන. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න විය යුතු දෙයක් නෙමෙයි. වගකීම මගේ අතේ තියෙන මම බාර ගන්නවා කියන වගකීම මේ එතනදී මම පොඩ්ඩක් අර මේ නම්මිශිලි උනේ නැහැ. එතනදී ඒකයි ගැටලු මගේ අතේ අඩුපාඩු තියෙන්නේ. සෙට් වෙන්න 44 කල්ලිය. අනිවාර්යයෙන්. අපි ආපිගේම දීලා යාළු මුඩුකුවෙන් එළියට එද කඩ පුලියද කොල්ල වාස අහසට මතකද වැලිකඩ මතකද පොලිසිය අලුත් මුණු ගොඩ යද 44 කල්ලිය නවතින්නේ නෑනේ මේක හෙල රැප් සාදේ සෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේ මම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේ රජවරු දෙවිවරු ඉලුමනාදේ සමාජයේ සෙට් 44 ගේනවා අපි ආයි. හා 44 ගේනවා ආයි. 44 ගේනවා. ඒක තමයි වෙන්න ඕනේ. මම හැම ප්‍රෝග්‍රෑම් එකකම අහන දෙයක් තියෙනවා රැප් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ ඔයා කැමති රැප් ආටිස්ට් 5 දෙනෙක් හැබැයි අපි ඉස්සලා ගමු අලුත් රැප් ආටිස්ට් 5 දෙනෙක් රීසි කීෆා මූස් සයිකෝ ටික්ස් කූඩා එතකොට වාගේ කාලේ අපි ගමු මුල්ම කාලේ ලංකාවේ හිටපු රැප් ආටිස්ට් සීනියර් අය කේමැක් මානසික් එතකොට බිග් ඩොගී මලියා ඒ සෙට් එක තමයි. දැන් කාලයක් අර වලියක් ගියානේ 44 ඩ්‍රිල් ටීම් මේ කාලේ. ඔව් මරු ආතල් කාලේ. මරුම කාලේ කියන්නේ හොඳම ක්‍රියේෂන් ටික ආපු කාලේ. සුපිරි. අහහ. ඒ කියන්නේ ඒ වගේ තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි තියෙන්න ඕනේ. ඉතින් අර ඒවා රියල්. ඒ වගේ තියෙනවනම් මරු. ඒ කාලේ අර මද්ද්‍රව්‍ය ගහලා ඒ ආතල් නෙමෙයි තිබුණේ. ප්‍රොපර් රැප් මියුසික් තිබුණේ. ඒ කාලේ තිබ්බේ රැප් බැටල් එකක් මුම් ගානට මේ පැත්තට ගහනවා. ඔව් කම්පිටිෂන් එක තිබ්බා. හොඳ කම්පිටිෂන් එකක් තිබ්බා. ඒ කම්පිටිෂන් එක මම දැන් දකින්නේ නැහැ. දැන් වෙන සීන් එකකට ගිහලා ඊයේ. ඒකනේ. එහෙම ඒ කියන්නේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ අත්‍තරම. ඒ කියන්නේ වෙන්න ඕනේ මේ රැප් කියන රැප්නේ සෙල්ලම. ආර්ට් එක. රැප් කියන සෙල්ලමේ අපි ප්ලේයර්ස්ලානේ. ඔව්. ඉතින් එතකොට ඕක ඇතුලේ සෙල්ලම් කරන්න ඕනේ අපිනේ. ඒක නැත්තම් මේ ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ අදහස වෙන්න ඕනේ මම මෙයාට වඩා ක්වොලිටි රැප් එකක් කරනවා කියලා. නැත්තම් මම මෙයාට වඩා කැපිලා පේන්න යන්න ඕනේ මම මෙයාට වඩා ඒක නෙමෙයි කම්පිටිෂන් එක. කම්පිටිෂන් එක රැප් වලින් වචන වලින් පෙන්වන්න. මං කියන්නේ ඒක වචන වලින් පෙන්වන්න. ඔයා වැඩක් නම් වචන වලින් පෙන්වන්න. ඉතින් එහාට ඒ කියන්නේ පර්සනල් කියන්නේ හේතුව පර්සනල් කරගන්න එපානේ. පර්සනල් දෙයක් අරගෙන නිකන් ඒක දාලා ඉවරලා නිකන් කැපිලා පේන්න නිකන් එහෙම නැතුව ඒවා ඒ විදිහට කරගන්න. රැප් කියන එක ඇතුලේ බැටල් එකක් තියාගෙන කම්පිටිෂන් එකක් තියාගන්න මේ ඒක ලස්සනයි ඒතකොට. එහෙම තමයි වෙන්න ඕනේ. ඉස්සරහට වාගේ ප්ලෑන්ස් මොනවද? ඉස්සරහට ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. මට විතරක් නෙමෙයි. ඒ කියන්නේ මම හිතාගෙන හිටියේ දැන් 2025 මගේ කියලා. 2025 මගේ. 2026 අපේ. 2026 අපේ. ඒක තමයි සීන් එක. ඔයාගේ TikTok කර වීඩියෝ එකක් වයිරල් ගියානේ. ඔයයි මොකද්ද සෝං එක? කම්. ඔව්. ඒක මට ගලි බොයි සෙට් එක හම්බුනේ ඉන්දියාවල. එතකොට මට ඒගොල්ලන්ගේ ටීම් එකයි පෙන්නවා මේ වීඩියෝ එක මේ ඒගොල්ලන් කරපු සෝං එකක් මෙහි වයිරල් ගිහිල්ලා කියලා. ඒගොල්ලන් ඇප්‍රීෂিয়েට් කරයි සින්දුව. මේ ඊට පස්සේ ඒගොල්ලන් ඊට පස්සේ මට කිව්වේ ඒගොල්ලන් ආසයි මේ ඕගොල්ලන් එක්ක කොලැබොරේට් කරලා ලංකාවත් එක්ක වැඩක් කරන්න කියලා. නියමයි. ඇයි කරන්නේ නැත්තේ වගේ වැඩක් කරන්න ඕක? ඒ කියන්නේ ඕක තමයි අපිට අදහස උනේ. ඒ කියන්නේ අපේ සින්දුව කරද්දී මට ඕන උනේ මේක ඩිවයින් අහන්න ඕනේ. ඔව්. කියලා හිතාගෙන තමයි අපි ට්‍රැක් එක කරේ. ඩිවයින් අහලා. ඔව් ඒක තමයි මම ළඟදී තමයි දන්නේ. මට වග්මී කිව්වේ මේ දැන් දවස් 3-4කට කලින් තමයි මට කිව්වේ මේ ඔයා කිව්වා කියලා. ඔව්. මොකද මට ඒගොල්ලන්ගේ ටීම් එක දේවල් වෙනවා. ඒක ඇත්තට මේ කාලේ මම දැනන් හිටියෙත් නෑ. ඇත්තට මොරු කියන්න ඕනේ නෑ. මොකද්ද එතන ඒ වෙලාවේ මමත් හිටියේ නෑ. ඊට පස්සේ වැඩ වගේ ඊට පස්සේ කොමාරි මට ඒගොල්ලන් හම්බෙච්චලා මට ඒගොල්ලන් කිව්වා මේ සෝං එක මෙහෙම වයිරල් ගිහිල්ලා මේක අපි ආසයි ඔයගොල්ලන් එක්ක මේ ලංකාවත් එක්ක කොලැබොරේට් කරලා වැඩ ගන්න. ඉතින් ඒගොල්ලන්ගේ අලුත් රැපර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ ලංකාවත් එක්ක කොලැබොරේට් කරන එක මම හිතන්නේ ඒක තමයි කරන්න ඕන ඔයගොල්ලෝ. ඒක තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මගෙත් අදහසක් තියෙනවා. මට ඉන්දියාව පොඩ්ඩක් ඉන්දියාව ඕනේ. ඒකේ තමයි මං ඉන්නේ. මම හින්දියනුත් රැප් කරන්නේ. මම ඒ කියන්නේ මම ටික ටික එතෙන්ට තමයි මේ ගේන්නේ. හින්දි වලින් රැප් කරන්න ලේසිද? මට ඒ කියන්නේ ලැන්ග්වේජ් එක පුළුවන්. ඒ හින්දා අවුලක් නැහැ. වට හින්දි පුළුවන්ද? හින්දි පුළුවන්. හොඳටම පුළුවන්. සාමාන්‍ය පුළුවන්. ඒ කියන්නේ මට මම
රැප් එක ලියලා මම ඉන්දියාවේ කාගෙන් හරි මම ඒක යවලා අහනවා මේ මට කියන්න මොනවද අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා. කවුරුත් මට අඩුපාඩුවක් කියන්නේ නැහැ මෙච්චර කියන්නේ මම මෙච්චර දාපු ඒවා ඒගොල්ලෝ කියන්නේ එලගිරි නියමයි කරන්න කියලා. මම ඉතින් ටික ටික එතෙන්ට තමයි හදාගෙන එන්නේ. ඇක්සන්ට් එක වට හදාගන්න පුළුවන්ද හින්දියෙම? ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මගේ ඇක්සන්ට් එක ආසයිලු. ඉන්දියන් කට්ටිය කියනවා. සුපර්. අවසාන වශයෙන් වා ෆලෝ කරන වට ආදරය කරන මෙතෙක් කල් වගේ මියුසික් අහපු අයට අලුත් ජෙනරේෂන් එකට ඉස්සරහට ඉන්න ජෙනරේෂන් එකට මේවා YouTube එක අවුරුදු ගානක් තියෙනවනේ ඉස්සරහට එන්න ඉන්න අයට වා දෙන ඇඩ්වයිස් එක මොකද්ද? මම දෙන ඇඩ්වයිස් එක අවංක වෙන්න සහ අර මේ යුනිටි එක තියාගන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් බෑ. ඒ කියන්නේ අපි එක්කෙනෙක්ට විතරක් මේක කරන්න බෑ. අපි හැමෝම ඉන්න ඕනේ මේක. ඒ කියන්නේ ඔයාට බැරි දේවල් මට පුළුවන් මට බැරි දේවල් ඔයාට පුළුවන්. එතකොට අපි එකට වැඩ කරන්නේ නැත්තම් මේක කරන්න බෑ. ගොඩක් වෙලාවට ඔතන වෙන්නේ මේ එහෙම කට්ටියක් සෙට් එකක් එකට එනකොට උඩට එනකොට මැද්දෙන් ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඔලුව ගාගෙන එක්ක උඩට මෙන්න ඩයල් එක යා පොඩ්ඩක් අර ඊගෝ එක ඇවිල්ලා එහෙම වෙලා පොඩ්ඩක් කැඩලා එහෙමනේ වෙන්නේ. එහෙම නැතුව මම කියන්නේ සහයෝගයෙන් වැඩේ කරන්න සහයෝගයෙන් වැඩේ කරමු. ඒතොර ගේමක් ගහන්න පුළුවන්. දැන් යන විදිය නම් ඇත්තටම මම නම් සතුටුයි. ඉන්ඩස්ට්‍රි එක තියෙන තත්ත්වය ගැන මම සතුටුයි. මට හිතෙනවා හොඳ පැත්තකට යන්න කියලා හොඳ ෆියුචර් එකක් පේනවා ඉස්සරහා. නියමයි. ඩ්‍රග්ස්. තම නැනපමණින් දැනගත යුතු. ඒ කියන්නේ ඒක තමයි මට කියන්න තියෙන්නේ. නැත්තම් ඒ කියන්නේ මේ මට ඒ ගැන මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් මෙතනින් ඉන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. එහෙනම් ජයව අපි ආයිත් ඉස්සරහට හම්බෙමු. ඉස්සරහට අපි හම්බෙමු සමාජේ. අනිවාර්යයෙන්. සමාජෙදී. සමාජෙදී හම්බෙමු ලොකු වැඩක් ඉස්සරහට කරමු. අපි සෙට් වෙලා එහෙනම් thank you ස්මුකියෝ ඉස්සරහට හොඳ ගමනක් යන්න. මේ අපි ආසයි හොඳ තැනක ඉන්නවට අලුත් සින්දුරියක් දාලා කොල්ල කෙල්ලන්ව පොඩ්ඩක් හරි මාර්ගේ අරගෙන ආතල් එකේ මේ ගමන යන්නේ. අනිවාර්යයෙන්. thank you.